Hi, good morning. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා දිල්ෂන් ඇන්ඩ් සන්රි YouTube channel එකට. ඉතින් අද අපි දෙන්නගේ අපි දෙන්න යන පළවෙනි සමර් වැකේෂන් එක අපි යන්නේ. අපිත් එක්ක රැඳිලා මේ වීඩියෝ එක බලන්න. අපි කොහෙද යන්නේ? අපි මොනවද කන්නේ? අපි මොනවද කරන්නේ? ඉතින් එන්න අපිත් එක්ක යන් අපේ වීඩියෝ එක බලන්න. යන්නේ බඩගිනි mana බඩගිනි. අපි ආව උදේට කන්නේ නේ. ඒ කොලැක්ෂන් එක ගන්නවා බඩගිනි අපිට. මෙන්න මගේ ප්‍රින්සිපෙසා සිසි නේ. විනාඩි 40ක් ට්‍රැෆික් එකේ වාහන 4ක් හැප්පිලා ඉස්සරහා එනවා අපි. එනවා හිමීට ඇම්බියුලන්ස් 4ක් ආවා, වාහන උස්සගෙන යනවා, පොලිසිය ආවා. දැන් නම් අපි අන්තිම තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ උනාට අපි සැලෙනවද? අපි සැලෙන්නේ නැහැ. අපි යනවා අපේ පිට්සා හට් එක බලන්න. මේ තියෙන වාහන 4යි 2යි 3යි 4යි 5ක් හැබැයි ජීවිත අනතුරු නෑ. හම්මෝ ඇති යන්තම් ට්‍රැෆික් එකෙන් පැනගත්තා. ඉතින් අපි යනවා දැන් ඉතින්. දැන් යනවා අපි ලන්ච් එක ගන්න තැනකට. ඔව් අපිට බඩීනේ. දැන් අපි පැය 5 විතර එළවනවා දැන්. දැන් අපි ඉන්නේ ඉතාලිය ෆ්‍රාන්ස් බෝඩර් එකේ නේ ඉන්නේ අපි. ඔව් ෆ්‍රාන්ස් බෝඩර් එකේ කිට්ටුව ඉන්නේ. දැන් අපි අපි තව ටිකෙන් ෆ්‍රාන්ස් වල අපි යනවා පීට්සා හට් එකකට පීට්සා කන්න. පිට්සා කන්න. ඉතාලියේ තියෙන පීට්සා හදන රටේ ඉඳන් පිට්සා හට් එකට යනවා අපි. ඔව් මගේ රට පීට්සා. ඇයි කියන්නේ? ඇයි ඉතින් පිට්සා හට් නෑ ඉතාලියේ? ඔව් ඉතාලියේ පීට්සා හට් නෑ. ඉතින් පීට්සා හට් තියෙන්නේ ෆ්‍රාන්ස් වල. අපි ෆ්‍රාන්ස් වලින් පීට්සා කෑවේ මීට අවුරුදු 7කට කලින්. 2019 නේ. 2019 කෑවේ පීට්සා. ජනවාරි. අපි එතකොට නීත්සා පීට්සා හට් එකකින් කෑවේ. අපි මේ පාර කන්නස්. අපි කන්නස් වල කැනස්ට තමයි පීට්සා හට් එකට අපි ඉස්සරහේ තිබුණේ නෑ එහෙම දෙයක් නේ. ඒ කියන්නේ ගිය අපි මීට අවුරුදු 7කට කලින් ඇවිල්ලා නීත්සා, ඒ කියන්නේ නයිස් වල අපි කාපු පීට්සා හට් එක වහලා දැන්. දැන් තියෙන්නේ කන්නස් වල තියෙන පීට්සා හට් එකට තමයි යන්න වෙන්නේ අපිට. ඕකේ අපි යන් එහෙනම්. ඔව් අපි දැන් මෙතනින් එක්සිට් වෙනවා. එක්සිට් වෙන්නේ කොහෙද මේ වෙන්තිමීලියද? ඔව් වෙන්තිමීලිය ඉතාලි බෝඩර් එක. ඉතාලි ෆ්‍රාන්ස් බෝඩර් එක මේ පැත්තෙන්. තව ෆ්‍රාන්ස් බෝඩරේට කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් 6යි එකක් තියෙනවා ෆ්‍රාන්ස් බෝඩරේට. මෙතන ඉඳන් නෝමල් ගිහිල්ලා ඊට පස්සේ ආපහු ආයේ ඒ හයිවේ එකට ඇතුල් වෙනවා. අපි ඇතුල් වුණා ෆ්‍රාන්ස් වලට. මෙතනින් ඇතුල් වෙනවා අපි ෆ්‍රාන්ස් වලට. ෆ්‍රාන්ස් බෝඩරේ මේ ඉතාලි ෆ්‍රාන්ස් බෝඩරේ. අර මෙහෙ මොනකෝ අපි ඊළඟට ආයි වීඩියෝ එකක් කරන් යමු. මොනකෝ අපි මොනකෝ වෙන්නේ නැහැ, කියන්නේ නැහැ මේ පාර. අපි යනවා කෙලින්ම මර්සීලියා යන්න. මොකද මොනකෝ අපි ඇවිල්ලා තියෙනවා. මොනකෝ නීත්සා කන්නස් අපි ඇවිල්ලා තියෙනවා. ඒවත් කොට අපි වීඩියෝ මුකුත් කරන්නේ නැති කාලේ. ඔව් වීඩියෝ මුකුත් කරන්නේ නැති කාලේ අපි ආවේ. ඉතින් ආයේ දවසක එනවා. ඉතින් මෙහෙට ඇවිල්ලා බලලා යන්න. ඉතින් ඒ එනකන්
මේ දැන් දාන වීඩියෝ ටික අපිත් එක්ක එකතු වෙලා බලන්න එන්න. මෙතනින් තමයි ඇතුල් වෙන්නේ මොනකෝ. Principato di Monaco. නැත්තම් Monte Carlo නේ. සිටි එක Monte Carlo. මේක පිට්සා හට් එක. ඔයාට මොනවද හිතෙන්නේ? පිට්සා හට් එකට අපේ. Felice. Felice? හැබැයි මේක ටිකක් පිරිසිදු නෑ වගේ. මේ ටවුන් එකක් අස්සේ හින්දා වෙන්නේ නැතිනේ. ඔව්. ඒකෙන් මට කියන්නේ හොඳ පිරිසිදු පැත්තක පිට්සා හට් එකකින් කන්න. කොහෙ නෑනේ පිට්සා හට් වෙන්නේ. කියමු. කොහෙද? දන්න තරම තමයි. Volevo assaggiare. බලන්න. ආවා අවුටෝ ග්‍රීන් එකට. අපි ඉන්නේ ප්‍රොවින්ස් කියන්නේ. අපි ඉන්නේ කොහෙ? ප්‍රොවින්ස්. ප්‍රොවින්ස් වල අපි ඉන්නේ. මේවා famosoනේ. ඒ මොනවාද? Lavanda. ලවන්දා. මේ සෑහෙන්න රස්නේ. රස්නේ පිච්චෙනවා. ඒ කියන්නේ නිකන් මේ අර හම්බන්තොට පැත්තට ගිහිල්ලා වගේ. හම්බන්තොට පැත්තට ගිහිල්ලා වගේ තනිකර කාස්ට් එක රස. කාස්ට් එක රස්නයක් තියෙන්නේ පිච්චෙනවා අපිව. වතුරක් හොයාගෙන පයින්න හිතෙනවා. ඔව් මේ සත්තුන්ට මාරු වෙන්න හදලා තියෙන පාලම. ඩ්‍රයිවර් මහත්තයා. මිස්ටර් ඩ්‍රයිවර් මහත්තයා. Allora sei stanco? Cosa li ගෙව්වද? අපි වාහනේ පාක් කරලා අපි යනවා දැන්. මේ තමයි අද අපි නවතින හොටෙල් එක. ඉතින් අද මෙතන තමයි අපි නවතින්නේ. ඉතින් හරි මහන්සි. පැය ගාණක් ආවා. අපි හිටෝ පැය 10ක් විතර ආවනේ. ඔව්නේ. ඔව් පැය 10ක් විතර දැන් ආවා. අපේ ට්‍රැෆික් ආවුණා. ට්‍රැෆික් ආවුණා. විතර සෙට් වුණා. ඔව් පාරවල් හදන තැන් සෑහෙන අමාරුවක් වුණා මෙතනට එන්න. ඉතින් හරි මහන්සි. දැන් පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන දැන් සිටි එකට යන්න ඕන පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් අපිත් එක්ක යන්න සිටි එකත් බලලා මොනවාද කොහොමද කියලා බලන්න සිටි එක. මේ බ්‍රෙක්ෆාස්ට් ඒරියා එක. මේ බාර් එකනේ. මේක? ඔව්. මේක රෙස්ටොරන්ට් එක. තනිකරම නිකන් මේ ඇමරිකන් ස්ටයිල් එකක් තියෙන නේ නිකන් හරි ලස්සනයි. හරි ලස්සනයි. මට මේ වගේ තමයි ආසනිකරි හරියට අමුතු ලුක් එකක්. ඔව් අමුතු ලුක් එකක් තියෙන්නේ. අර බලන්න කිචන් එකේ විදිය. bellissimo.
මේ සාලා ජෝකි එක. ඉතින් මෙතන ඇවිල්ලා කට්ටියට සෙල්ලම් කරන්න පුළුවන්. Zidane සද්දවලට දැන් මම බය වෙනවා. අපි දැන් යනවා මර්සිලියා සිටි එක පොඩ්ඩක් බලන්න බලලා එක්ස්ප්ලෝර් කරලා ඉන්න මොනවද තියෙන්නේ කියලා. අපි කන්නත් ඕන. අපි ඩිනර් එක ගන්න ඕන. ඩිනර් එකත් අපි මොන හරි බලමු. කඩයක් හොඳට තිබ්බොත් රෙස්ටොරන්ට් එකක් අපි එතනින් කාලා ඉතින් වටයක් දාලා අපි යන් අපිත් එක්ක ඔයාලත් එන්න යන්න මර්සිලියා සිටි එක බලන්න. මේ පල්ලිය මොකක්ද ආවෝ? මේ තියෙන 14 වෙනි සියවසේ හදපු පරණම පල්ලියක්. 14 වෙනි සියවසේ හදපු. ඔව්. ඒ කියන්නේ 1850 ගණන් වල තමයි ওই පල්ලිය මේ පල්ලිය හදලා තියෙන්නේ. ඔව්. ඒ කාලේ තමයි මෙහි පෝට් එකකුත් හදලා තියෙන්නේ. දැන් අපි අර දැක්ක පෝට් එක. ඔව්. මේ පෝට් එක හදලා තියෙන්නේ මේ කාලෙමයි. ඔව්. මේකේ හරියම නම තමයි කතෙද්‍රාලේ දී සන්තා මරියා මජ්ජෝරේ. La Maggio කියලා තමයි කියන්නේ. මම හිතන්නේ නිකන් bello. Hah? මට බලන්න වෙන ආසයි. ඕ මේ හොඳයිනේ පොඩ්ඩක් කියලා. ආ කැමති එක. තින්ගම වර. Iya banyak sejarah tua. Buono? දැන් අපි මොනවා කන්නද ආවේ? බත් කන්න ආවේ. බත් කන්න? බත් නෙවෙයිනේ මොනවද කන්නේ මේක අපි? බත් පොල් සම්බෝලයි ගන්න. බත් පොල් සම්බෝලයි. මේ අපි ක්‍රැබ්සිලාව කන්න ආවේ නේ? ක්‍රැබ්ස්ලා. ක්‍රැබ්සි. ක්‍රැබ්ස්ටර්. විතරක් නෙමෙයිනේ. ඒක ඉන්නවා. ලොබ්ස්ටර්ස්ලා. ඔව්. සීෆුඩ් කන්න. සීෆුඩ් නේ? අපි දැක්ක ගාම මොහොම නැවතුණානේ. අපේ බ්‍රේක් එක වැදුනා එකපාරම මෙතන නේ. දැක්ක ගාම. ඇයි මේ ඔක්කොම අපිට ඉස්සාරියේ නෑනේ? ඔව් ඉතින් මෙහෙම කන්න නෑනේ. අපි මේ වගේ කෑවා ලංකාවේ මතකද? ලංකාවේ මොකක්ද කියන්නේ? මතක නෑ කොළඹ කෑවා අපි. ක්‍රැබ්
Okay. Awesome. Huh? Oh. කොහමද ආර? අපි මෙහෙට ඇවිල්ලා ජීවත් වෙන්නේ. හා. මාර රහගෙන හැමදේම තියෙනවා. පට්ට රහයි. ඒ වගේම හරිම සරයි. අපේ ලංකාවේ සරටත් වඩා සරද මන් දන්නේ. හරිම රහ. ඉස්සොදල්ලෝ මොකද මුන්ට කියන්නේ? ලොබ්ස්ටර්ස් ලගේ. මොකද කියන්නේ? ඔව් පොකරිස් වනේ. ඔව්. හරිම රසයි. කොහොම හරිම රසට දෙනවා. අනික හරිම ඔව්. අද විනාඩි 10ක් ඉන්නද? ඒක හිටියේ නැද්ද? ඔව්. අපි දැන් තමයි හොටෙල් එකට ආවේ. ඉතින් හරි මහන්සි. ඉතින් අද දවසට අපේ මෙතනින් නිම කරනවා අපේ දවස. ඉතින් හෙට දවසේ අපි හම්බෙමු. ඔයාලා හැමෝටම good night. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. Hi, good morning. දැන් තමයි නැගිට්ටේ. ඉතින් දැන් යනවා අපි breakfast එක ගන්න. අද දවසේ යන්න තියෙනවා තව කිලෝමීටර් 500 ගාණක් අපිට යන්න ඕනයි. අපි යන්නේ මෙතනින්. අපි දැන් යන්නේ මෙතනින්. අපි යනවා දැන් අපේ මේන් ඩෙස්ටිනේෂන් එක බලා යන්නේ බර්සෙලෝනානේ අපේ ටාගට් එක. ඔව් අපි යනවා දැන් මෙතනින් බර්සෙලෝනා වලට. අපි තව මාර්සිලියා බලන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකක් බලලා එතනින් කොහොම අපි යනවා බර්සෙලෝනා යන්න. ඉතින් අපි යන් කොහොමද කියලා බලන්න අද දවසේ. හරිම ලස්සනයි උඩින් ඉඳන් බලද්දි. ඉතින් මේ තමයි මාර්සිලියා උඩම තියෙන පල්ලිය. නෝර්තර්දාම් පල්ලිය කියලා කියන්නේ. ඉතින් අපි නිකන් බැලුවත් අපේ වෙරෝන වල කන්දේ පල්ලිය වගේ තමයි. හරි ලස්සනයි. අපි බර්සෙලෝනා යන්න ඕන. ඉතින් අපිට වෙලා ඕන තව පැය 5ක් විතර යනවා යන්න. ඉතින් අපි මෙතනින් මොන හරි අරගෙන අපි යනවා බර්සෙලෝනා යන්න.
ඉතින් අපි දැන් පිටත් වුණා මර්සීලියා වලින් පිටත් වෙලා අපි යනවා දැන් බර්චෙලෝනා යන්න. අපි දැන් දැම්ම හයිවේ එකට දාලා දැන් මෙතන ඉඳන් තියෙනවා කිලෝමීටර් 492ක් අපිට යන්න. පැය 4:55ක් වෙන්නනවා යන්න අපිට. බර්චෙලෝනා අපි එනවා. We are coming Barcelona. We are coming Barcelona. අපි ආසාවෙන් හිටියේ බර්චෙලෝනා බලන්නනේ. බර්චෙලෝනා බලන්න තමයි අපේ ප්‍රධානම දේ තමයි මේකේ අපි බර්චෙලෝනා යන එක. අපි මේ යන්නේ යුරෝප් වල දෙවනි කොටසටනේ. ඒ කියන්නේ අපි එක පැත්තක් ගියානේ. අපි යුරෝප් වල ඊස්ට් පාර්ට් එක අපි කවර් කරානේ. දැන් අපි යන්නේ ඕවර්ස්ට් පාර්ට් එකටනේ. එතකොට ඒ ඕවර්ස්ට් වල අපි යන්නේ නැති රටක් වෙන්නේ මේ පොර්තුගාල විතරයි. ඒකත් අපිට මේකේ වෙලාව නැහැ අපිට. මොකද අපි දැන් මේ අවුරුද්දේ සමර් වෙකේෂන් කොටස් දෙකක් කවර් කරන්න ඉන්න අපිට වෙලාව නැහැ. මේ ඒකෙන් අපි දැන් රටවල් තුනකට යනවා. ෆ්‍රාන්ස් යනවා, ස්පාඤ්ඤ, අන්ඩෝරා කියන පොඩි රටක් එක. ඒ රටටත් යනවානේ. ඒ වුණාට අපි ওই රටවල් තුනෙන් වැදගත් මේ කියන්නේ ආසාවෙන්ම ඉන්න පොයින්ට් එක තමයි ස්පාඤ්ඤ බර්චෙලෝනා නේ. ඉතින් අපේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපේ පළවෙනිම ස්ටොප් එක උනේ මර්සීලියානේ. ඉතින් මර්සීලියා අපි බලලා ඉවරයි. අපි දැන් මෙතනින් පිටත් වෙනවා. ඉතින් අපි දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එක ස්පේන් වල බර්චෙලෝනා හම්බෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපිව තාම ෆලෝ කරලා නැත්නම් අපිව ෆලෝ කරන්න. යට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන්ම බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බයි.